මින්සඳී දවසක් මට කියනවා අක්කේ මං ඔයාගේ වීඩියෝස් හැමදාම බලනවා මටත් ඕඩර් එකක් දාන්න ඕනි කියලා. ඊට පස්සේ එයා මට කියනවා මං කැමති ස්ටේෂනරි අයිටම් වලට ස්ටිච් අයිටම් වලට මම ගොඩක් කැමතියි මට ලකී බෝල්ස් 12ක් දෙන්න කියලා. එක ලකී බෝල් එකක මිල රුපියල් 80යි. මින්සඳීට මේ බෝල්ස් 12ටම ගියේ රුපියල් 960ක් විතරයි. ස්ට්‍රික් තීම් එකෙන් මම ළඟ අයිටම්ස් තියෙන විදිහට අපි එහෙනම් මින්සඳීගේ ඕඩර් එක රෙඩි කරමු. මුලින්ම තියෙනවා A5 size pouch එකක්. ස්කූල් යන මින්සඳීට මේක පෙන්සිල් කේස් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. ඊළඟට තියෙනවා මින්සඳී ඔයාට ඇඩ් වෙලා ඉරේසර් එකක්. ඉතින් ඔන්න ඔයාට මුල්ම ප්‍රී ගිෆ්ට් එක හම්බෙලා තියෙනවා. මිනි ඉරේසර් එකක් තමයි ප්‍රී ගිෆ්ට් එකක් විදිහට ඔයාට ඇඩ් වෙලා තියෙන්නේ. ඊළඟ අයිටම් එක විදිහට මින්සඳීට රූලර් එකක් ඇවිත් තියෙනවා. ස්ට්‍රික් තීම් එකට ගොඩක් කැමතියි කියපු නිසා ඔන්න මම ඒ ඩිසයින් එකෙන්ම රූලර් එක ඇඩ් කළා. ඊළඟට බලමු මොකක්ද ඇඩ් වෙන අයිටම් එක කියලා. ඊළඟට තියෙනවා A4 size pouch එකක්. CR පුතක් වුණත් දාන්න පුළුවන් මේකට. ඉතින් ඒක නම් මින්සඳී කැමති තීම් එකෙන් තිබුණේ නැහැ. මම ඒ නිසා කුරෝමි ඩිසයින් එකෙන් මේ pouch එක ඇඩ් කරලා දුන්නා. ඊළඟ අයිටම් එක විදිහට මින්සඳීට ඇඩ් වෙලා තියෙනවා cute key tag එකක්. මම මේකට ලබෝබු key tag එකක් ඇඩ් කළා. ඔන්න ඊළඟට කටර් එකක් ඇඩ් වෙනවා. මම ළඟ තියෙන මේ ඩිසයින් එකෙන් මම මේක පින්ක් කලර් එකෙන් ඇඩ් කරලා දුන්නා. ඉතින් ළමයි ඔයාලටත් මේ ලකී බෝල්ස් try කරන්න පුළුවන්. එක බෝල් එකක් රුපියල් 80ක් විතරයි වෙන්නේ. හැබැයි ස්ටේෂනරි අයිටම් වලට කැමති අයට විතරයි ලකී බෝල් try කරන්න පුළුවන්. බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. කියුට් පෙන්සිල් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔන්න මින්සඳී ඔයා දෙවෙනි ප්‍රී ගිෆ්ට් එකත් වින් කරලා තියෙනවා. ප්‍රී ගිෆ්ට් එක විදිහට ඇඩ් වෙලා තියෙන්නේ A5 size pouch එකක්. ඒක මම කුරෝමි ඩිසයින් එකෙන් ඇඩ් කරා. කියුට් පෙන්සිල් එකත් මේ විදිහට එකතු කරලා දුන්නා. ඊළඟට ග්ලූ ස්ටික් එකක් ඇඩ් වෙලා තියෙනවා. මින්සඳී ඔයා නම් ලකී ගර්ල් කෙනෙක්. තවත් ප්‍රී ගිෆ්ට් එකක් තියෙනවා. ප්‍රී ගිෆ්ට් එක විදිහට මිනි ඉරේසර් එකක් ඇඩ් වෙලා තියෙන එක මම හෙලෝ කිටි ඩිසයින් එකෙන් ඇඩ් කළා. ග්ලෝ ස්ටික් එක පින්ක් කලර් එකෙන් ඇඩ් කරා. ඊළඟට ඔන්න කියුට් නෝට්බුක් එකක් ඇඩ් වෙනවා. ඒක නම් ඔයා කැමතිම තීම් එකෙන් ඇඩ් කළා. මම හිතනවා මේ ඇඩ් වෙන අයිටම් වලට මින්සඳී ඔයා ගොඩක් කැමති වෙයි කියලා. බලමු අපි ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. ඊළඟට ඇඩ් වෙලා තියෙනවා ස්ටිකි නෝට් එකක්.